They හිස්තැනක් to Colombo every weekend. ඉතින් මේකට උත්තරේ හොයද්දී අපි ඉස්සෙල්ලාම මේකේ ටෙන්ස් එක හොයාගන්න ඕන. ඉතින් මේක වෙන්නේ මේ every weekend කියන කෑල්ලෙන් අපිට අයිඩියා එකක් ගන්න පුළුවන් මේක හැබිට් එකක් විදිහට වෙන දෙයකට වෙන දෙයක් කියලා. ඒ කියන්නේ හැම සතිය අන්තිම කියන එකෙන් අපිට ඒක අදහසක් ගන්න පුළුවන්. ඒක රූටින් එකක් විදිහට. එහෙම නැත්නම් හැබිට් එකක් විදිහට නිතරම වෙන දෙයක් කියලා. එතකොට සාමාන්‍යයෙන් අපි හැබිට් ඇන්ඩ් රූටින්ස් ගැන කතා කරන්නේ simple present tense වලින්. ඉතින් අපිට අයිඩියා එකක් ගන්න පුළුවන් මේක simple present tense වල sentence එකක් කියලා. ඊළඟට බලන්න මේකේ subject එක. මේකේ subject එක they කියන එක. they කියන එක plural. ඒ කියන්නේ ඒක බහුවචනයි. ඉතින් simple present tense වලදී බහුවචන subject එකක් එක්ක අපි පාවිච්චි කරන්නේ verb එකේ base form එක. s වත් es වත් එකතු කරන්නේ නැහැ. එතකොට අපිට මෙතෙන්දී identify කරගන්න පුළුවන් මේකට හරියන උත්තරේ verb එකේ base form එක travel කියන එක කියලා. එතකොට මේක අපි බලා ගන්න පුළුවන් they travel to Colombo every weekend කියලා. ඉතින් බලන්න මේකේ answers ටික මේකේ traveling කියන එක අපිට දාගන්න බෑ. මොකද traveling කියලා ing form එකත් එක්ක තමයි am is එක තමයි ing කියන එක එන්නේ. ඉතින් මෙතන simple present tense වලදී අපිට ඒක පාවිච්චි කරන්න බෑ. traveled කියන එක පාවිච්චි කරන්නත් බෑ. මොකද ඒකට හේතුව තමයි මේක past tense වලට තමයි අපිට traveled කියන එක පාවිච්චි කරන්න පුළුවන්. මේක අපි කතා කරන්නේ simple present tense එකක් නිසා ඒක දෙන්නේ පාවිච්චි කරන්න බෑ. ඒ වගේම travels කියන එකත් අපිට මෙතනදී පාවිච්චි කරන්න බෑ. ඒකට හේතුව තමයි subject එක plural. එතකොට plural subject එකක් එක්ක පාවිච්චි කරන්න ඕන verb එකේ base form එක.